මොකද මේ? හා? ආයෙ මේ දරුවේ? මං ආන්නේ කාගේ මේ දරුවා? අයියද? හා? එඩ්වඩ් කාගේ දරුවා? කොහොමද? කාගේ දරුවා? නදීකාගේ මන් දන්නවා අර කෙල්ල ගියයි කියලා. කො නදීකා? කො නදීකා? කො නදීකා? කො නදීකා? කරගිය. කො නදීකා? නදීකා මරුණා. Chakka kaya? එයා පස්සේ කයි. ගිහලා එන්න ගියා. කෑවත් අපිත් එක්ක මාන්න පුළුවන්. සංජය පුතේ. අපි මේ ගැන තව ටිකක් හිතලා බලුවොත් නේද හොඳ? මොකද වෙනද? මේ පවිත්‍රාගේ ප්‍රශ්නේ ගැන. ඒ කිව්වේ? එතන මොන ප්‍රශ්න තිබ්බත් පවුලක් කඩා හිරවන එක නෙමෙයි රාජකාරිය. නේද? ඒ ගැනි දැන් මැරලාලුනේ. අපි මේ ගැන තව ටිකක් ඉවසලා බලලා තාම නෑ ඉවසන්න. මෙච්චර හරියක් කළාදී. මේක පවිත්‍ර විතරක් කරපු දෙයක් නෙමෙයි. අපිටත් එක්ක මටත් එක්ක. මම පවිත්‍රාගේ මස්සිනා බව දැනදැනත් උන්ට එහෙම දෙයක් කරන්න හයිය කොහෙන්ද? ගෙදරට ආපු මිනිහා හින්දා එදා මං ඉවසුයි. දත් දෙක තුනක් බඩට අරින්න නැතු. නෑ සංජය පුතේ මං කියන්නේ අපි පවිත්‍රා මිනිහාගෙන් දික්කසද වෙනවමයි. මොකද අක්කේ මෙච්චර රැවුනේ? එතන ලෝයලම පොලිම නංගි. හැය ගානක් බලාගෙන හිටියා. ඉතින් අක්කලා කෝල් කරලානේ ගියේ. කෝල් කළා තමයි හැමෝම එන්නේ. ඒ වුණාට එක්කෙනෙක් ඇතුළට ගිහිල්ලා කතා බහ කරලා එළියට එන්න පැයක් විතර යනවා. මෙයාට කවදාරි දික්කසදරඩුවක් කියන්නේ ගියාම තේරෙන්නේ නැද්ද පයිත්? හිතා නැති මාව දික්කසාද කරන්නේද? කොණංගේ දරුවා? නිදි. අපරාධේ. මං යාර චොක්ලට් එකක් ගෙනාවා. එහර නම දෙන්න. එපා අක්කේ. මං කැමති නෑ ඔය ජරාවට ළමයා පුරුදු වෙනවට. අක්ක කන්න. ආවද? ඔය ආවේ? අක්කව දික්කසාද කරන්න අක්කටත් වඩා ඕන්ලා තියෙන සංජය අයියටනේ. මොකද ඒ කතාව? කට කැඩිච්ච කතා කියන්න එපා. උඹලා ඒ ළමයා ඉඩම් කොටහ කියාගත්තා. මේ වෙලාවේ ඒ අසරණීට උඹලා නැතුව වෙන කවුරු උදව් කරන්නද? කීයක් හරි අක්කට දුන්නයි කියලා උඹටවත් උඹ මිනිහටවත් පාළුවක් වෙන්නේ නැහැ.
මං කීයක් කරේ? සංජය ඉස්සලත් අක්කට සල්ලි ගන්නද? ඒක ඉතින් ඔබ දන්නවා ඇතිනේ. මන් නොදන්න දේවල් හුඟක් තියෙනවා කියලා දැන් නම් මටත් දැනෙනවා. සුජිත්‍රා මොනවද උඹ නොදන්න දේවල්? පුතේ මම බැලුම් නැවලත් නෑ ඒක බීලෙන්ද මම තියන්න සංජය කලබල කළාට උඹ මේ ගැන තව ටිකක් හිතලා බලුවා නම් නේද හොඳ? कोई मिनिහරද බං ඔය වගේ ප්‍රශ්න නැත්තේ? දැන් ඒ කියන්නේ මැරිලාලු නේද? ඒ වුණාට අම්මේ ආමා